ඔයාලා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන ඉන්නේ. ව්‍යාපාරයක් පටන් ගන්න හිත ඉන්නේ. ඔයා එහෙම හිත හිටියොත් හැමදාම හිත තමයි ඉන්න වෙන්නේ. මොකද ඔයා ව්‍යාපාරයක් පටන් ගන්න හිතාගෙන හොඳ තත්ත්වය, හොඳ සිටුේෂන් එකක් ආවොත් මේ ව්‍යාපාරය පටන් ගමු. එහෙම හිතන් ඉනවනම් ඔයා කවදාවත් ව්‍යාපාරය ආරම්භ කරන්නේ නැහැ. මොකද ඔයා හොඳ තත්ත්වයක් එනකම් බලාගෙන ඉන්නේ. එහෙම තත්ත්වයක් එන්නේ නැහැ. එහෙම තත්ත්වයක් ඔයා හදා ගන්න ඕන. එහෙනම් ව්‍යාපාරයේ ඒ තත්ත්වයට අනුකූලව ඔයා හදා ගන්න ඕන. එහෙම වුණා තමයි ඔයාට ව්‍යාපාරය ගොඩනගන්න පුළුවන් ඕනෑම තත්ත්වයකදී. ඉතින් මේ කතාව ඇයි එහෙම කිව්වේ කියලා මම කියන කතාව අහලම ඉන්නකෝ. ඉතින් මම අද කතා කරන්නේ Airbnb සමාගම ගැන. මම හිතනවා ඔයාලා අහලා ඇති Airbnb සමාගම කියන්නේ මොකක්ද කියලා. මේක දැනට ලෝකෙ බිහිවෙච්ච හොඳ සමාගමක්. එහෙම කිව්වොත් මම හරි. ඒ සමාගම ආරම්භ වෙන්නේ ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ වලදී. මේ කතාව පටන් ගන්නේ සහෝදරයන් දෙදෙනෙක්ගේ. ඒ දෙදෙනා ජීවත් වෙනවා සැන් ෆ්‍රැන්සිස්කෝ වල මහල් නිවාසයක. ඒ නිවාසයේ කුලී ගෙවා ගන්නත් බැරුව, එදා වේල කන්න බැරුව මේගොල්ලෝ ජීවත් වෙන්නේ. ඉතින් මේගොල්ලෝ ජීවත් වෙන ගම මේගොල්ලෝ කල්පනා කරනවා අපි මොකක් හරි බිස්නස් එකක් කරමු නේද කියලා. දෙන්නට කතා වෙනවා. ඉතින් මේ කතා කරන අතරතුර අන්න එදා සැන් ෆ්‍රැන්සිස්කෝ වලදී එක්තරා වැඩසටහනක් තියෙනවා. එක්තරා වූ සම්මන්ත්‍රණයක්. එහෙම කිව්වොත් හරි. ඒ සම්මන්ත්‍රණයට විශාල පිරිසක් එනවා. ආවට පස්සේ මේ මිනිසුන්ට නවතින්න තැනක් නැති වෙනවා. මොකද කොටසක්ම හොටල්ස් බුක් කරගෙන ඉවරයි. මේ ඉතුරු වෙච්ච කට්ටියට මේගොල්ලෝ මොකද කරන්නේ? මහල් නිවාසේ පහළ තට්ටුවේ එයා බෙඩ්ස් දීලා මේගොල්ලන්ට කුලියට දීලා කීයක් හරි හොයාගන්නවා. මෙහෙම තමයි මේගොල්ලෝ Airbnb එකේ ආරම්භයේ සනිටුහන් කරන්නේ. එයා බෙඩ් කියන නම එන්නේ එතනින්. ඒගොල්ලෝ එයා බෙඩ් එක විතර නෙමෙයි දෙන්නේ, පහුවදා උදේ ආහාරය දෙනවා. අන්න එයා ඒ විදිහට තමයි එයා B&B පටන් ගන්න. එයා බෙඩ් and breakfast කියලා. නේ ව්‍යාපාරය පටන් ගන්න හිත හිටියොත් ඔය අනිවාර්යයෙන්ම අවසානයේත් හිත තමයි ඉන්නේ. ඉතින් Airbnb සමාගමේ ඒ සහෝදරයන් දෙන්න ඒ කාමරයට වෙලා හිත හිටියොත් අද Airbnb කියලා සමාගමක් නැහැ. එහෙම වුණත් මම අද ඒ සමාගම ගැන කතා කරන්නෙත් නැහැ. ඔයාලා සමාගම් පටන් ගන්න නම් ඉන්නේ, ව්‍යාපාරය පටන් ගන්න නම් ඉන්නේ දැන්ම පටන් ගන්න. මොකද Airbnb සමාගම පටන් ගන්නදී ගොඩක් අපි ඔයගලට මුණ දුන්නා. එහෙම කිව්වොත් මම හරි. මොකද ඒගොල්ලෝ Airbnb සමාගම පටන් ගනිද්දී ඇමරිකාවේ තිබ්බේ හොඳ ආර්ථිකයක් නෙවෙයි. ආර්ථික වශයෙන් ඩවුන් වෙලා. ඒ කාල සීමාව තුළ මිනිසුන්ට අතේ සතයක් නැහැ වියදම් කරන්න. ඒ විදිහේ ආර්ථිකයක් තිබ්බ නිසා තමයි මේගොල්ලෝ ඒක අවස්ථාවක් කරගෙන ඔයාට සරලන විදිහට ඔයාගේ ආදායම් මට්ටම අනුව ඔයාට කැමති රූම් එකක් ඔයාට සරලන ගානකට තෝරගන්න පුළුවන්. ඉතින් ඒක ඒගොල්ලෝ අවස්ථාවක් කරගත්තා. හරි, අපි ආයි කතාවෙන් මුලට යමු. මේ සහෝදරයන් දෙදෙනා කුලී කාමරේ ඉඳගෙන කතාව පටන් ගත්තා. සහෝදරයන් දෙදෙනාගේ නම විදිහට හඳුන්වන්නේ බ්‍රයන් සහ ජෝන් ගෙබියා. මේ සහෝදරයන් දෙදෙනා දැන් ව්‍යාපාරය කරගෙන යනවා. වෙබ්සයිට් එකක් හදුවා. දැන් ව්‍යාපාර හොඳ තත්ත්වයකට එන ගමන් ඉන්නේ. ඒත් මේගොල්ලෝ විවිධ කැට් වලට මුහුණ පෑවා. පළවෙනි එක තමයි ඒ කාල සීමාව තුළ මිනිසුන්ට හොඳ ෆෝන් එකක් නැහැ. ෆොටෝස් ගහලා වෙබ්සයිට් එකට අප්ලෝඩ් කරන්න. ඉතින් මේ හේතුව නිසා මේගොල්ලෝ මොකද කරේ? ඒ අභියෝගය ජය ගන්න මේගොල්ලෝ මොකද කරේ? මේගොල්ලෝ එක කැමරාවක් කරන් ගිහින් හැම ගෙදරකට ගිහින් ෆොටෝස් ගහලා මේගොල්ලෝම අප්ලෝඩ් කරා. මේ විදිහට අප්ලෝඩ් කරලා ඒගොල්ලන්ගේ අභියෝග ටික ජය ගත්තා. අවසානයේදී අද වන විට මේක විශාල ව්‍යාපාරයක් බවට පරිවර්තනය වෙලා විශාල ආදායමක් ලබන ආයතනයක් දක්වා වර්ධනය වෙලා. ඉතින් හිත ඉන්න බා දැන්ම පටන් ගන්න. ආයි අපි මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙමු.